මචං උඹ දන්නවද අද අපි මේ වැඳලා ඉන්නේ සැනසීමේනේ. උන්වහන්සේ අසංඛ්‍ය 20ක් තිස්සේ තමන්ගේම මස් ලේ දන් දෙමින් කොච්චරනම් තනියම හැදුවද කියලා. මචං උඹ දන්නවද අපේ බුදුහාමුදුරුවෝ මේ ගමන පටන් ගත්තේ කොහොමද කියලා? අපි හැමෝම බුදුසානයි කියනවා. වැඳලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ බුද්ධත්වයේ පිටවස තියෙන මහා වේදනාව ගැන ඔබ කවදා හරි හිතුවද? මේක නිකන් කතාවක් නෙමෙයි මචං. මේක ලේවනේ ලිවරෝ මහා කැපකිරීමක ඉතිහාසයයි. මුලින් මේක පටන් ගත්තේ මහා මුහුද මැදදී මීට කාලු ප්‍රකෝටිකානකට පෙර එක් ආත්මයක අපේ බෝසතාණන් වහන්සේ තමන්ගේ අම්මාව කරේ තියාගෙන දින 7ක් මහා මුහුදේ පීනනවා. දුනු වතුර ඇස් පිච්චෙද්දී මුළු ඇඟම පනලා තියෙද්දී උන්වහන්සේ තමන්ගේ ජීවිතය ගැන හිතුවේ නැහැ. අම්මාව බේරගන්න දරපේ මහා වෙහෙස මැදයි උන්වහන්සේට මේ හීනය පහළ වුණේ. මම මේ අම්මව මහා මුහුදෙන් බේරගත්තා වගේම කවදා හරි බුදු වෙලා මේ මුළු ලෝකයේම සසර දුකින් බේර ගන්නවා. මුහුදේදී ගත්ත තීරණයත් එක්ක අසංඛ්‍ය 7ක් පුරාවට උන්වහන්සේ මේ බලාපොරොත්තුව හිතේ හංගගෙන පෙරම් පිරුවා. සත්ව තාපසගේ ආත්මවලදී බුදුරු දැක්කම කාටවත් වචනයක්වත් නොකියා හිතින් විතරක් මමත් කවදා හරි බුදු වෙනවා කියලා අදිස්ථාන කළා. ඔබට හිතා ගන්න පුළුවන්ද මචං? එක් අසංඛ්‍යයක් කියන්නේ 1.140ක් තියෙන කාලයක්. මේ වගේ කාලයක් තිස්සේ උන්වහන්සේ මේ රහස හිතේ රැකගත්තා. හිතින් පිරුව ඇති කියලා හිතුනම ඊළඟට තවත් අසංඛ්‍ය 9ක් පුරාවට උන්වහන්සේ තමන් මුණ ගැසුණු සෑම බුදුවරයෙක් ඉදිරියේම තමන්ගේ ප්‍රාර්ථනාව වචනයෙන් ප්‍රකාශ කළා. ස්වාමීනි මටත් ඔබ වහන්සේ මෙන්ම බුද්ධත්වය ලැබේවා කියලා ලෝකයාටම ඇහෙන්න ප්‍රකාශ කරමින් පාරමිතා පිරුවා. මේ කාලේ ඇතුළත බුදුවරු ලක්ෂ ගණනක් උන්වහන්සේට මුණ ගැසුණා. අවසානයේ දීපංකර බුදුහාමුදුරන්ගේ කාලයේදී සුමේද තාපස විදියට ඉපදිලා තමන්ගේ ශරීරය මැදමට එළලා බුදුරතුන්ට මාවත සබසද්දී ඔබ අනිවාර්යයෙන්ම මතු දින ගෞතම නමින් බුදු වෙනවා කියන නියත විවරණය ලැබුණා. අන්නේ සහතිකය ලැබුණට පස්සේ උන්වහන්සේ පාරමිතා පිරුවේ මරණය පෙනී මචං. ඒ කැපකිරීම මැහුවම ඇඟ හිරිවැටෙනවා. ඇස් දන් දීම සීවි රජු විදියට ඉපදිලා තමන්ගේම ඇස් දෙකම අන්ධ බ්‍රාහ්මණෙක්ට පූජා කළා. මස්ලේ දන් දීම සාවෙක් කියලා ඉපදිලා තමන්ගේ මස් කන්න දෙන්න ගින්නට පැනලා සිරුර පූජා කළා. තවත් ආත්මයක පැහිදිහිනියෙක් වෙලා තමන්ගේම ලේ වහුරවර අනුන්ව බේරගත්තා. පවුල දන් දීම විස්සන්තර රජු විදිහට ඉපදිලා තමන් පනතත් වඩා ආදරය කරපු දූ දරුවන්ව සහ බිරිඳව පවා දන් දුන්නා. ඒ දාන පාරමිතාව සම්පූර්ණ කරද්දී මේ මහ පොළොව පවා කම්පා වුණා කියලයි පොතේ තියෙන්නේ. මචං පොඩ්ඩක් හිතපන්. උන්වහන්සේ මේ පොළොවේ වැగిරවු ලේ ප්‍රමාණය මහා සාගරයටත් වඩා වැඩි. දන් දුන් හිස් ප්‍රමාණය මහා මේරු පර්වතයට වඩා උසයි. දන් දුන් ඇස් ප්‍රමාණය අහස් තවුවලට වඩා වැඩි. මේ හැම දුකක්ම දරාගෙන අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. මාර සේනා පරද්දලා බුදුනේ උන්වහන්සේට රජ සැප විඳින්න නෙමෙයි මචං. අද අපිට මේ වගේ නිදාසේ දහමක් කාණ ලැබෙන්නේ උන්වහන්සේ එදා අසංඛ්‍ය 21ක් පුරා වින්ද ඒ මහා දුක් කන්දරාවේ ප්‍රතිපලයක් විදිහටයි. පිරිනමන පාන මොහොතේ උන්වහන්සේ කිව්වේ මහණෙනි මේ ලෝකේ හැමදේම නැසෙන සුළුයි. ඒ නිසා අප්‍රමාදීව කුසල් කරන්න කියලා උන්වහන්සේ අපිට ඉතුරු කර ගියේ මහා ධර්ම නිදානය. මචං බුදු කෙනෙක්ගේ පහළවීම ලෝකයට එතරම්ම දුර්ලභයි. ඒ මහා බෝසත් ගුණයට හිස්තනම නමස්කාර වේවා. තෙරුවන් සරණයි.